අයිවන් කියලා ඩොට් මාක් IQ YouTube channel එකත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලෝ හැමෝම. ඉතින් වෙනදා වගේම මම ගයන් තර්ක බණ්ඩාර. අදත් ඔයගොල්ලන් කියනවා IQ ගැටලුවක් නිතරම හැම විභාගයකටම පායි ඕනි වෙන පාඩමක් තමයි වයස ආශ්‍රිත ගැටලු. ඉතින් වයස ආශ්‍රිත ගැටලු වල පැටර්න්ස් ගොඩාක් තියෙනවා. අපි මේ පැටර්න්ස් තමයි හැමදාම කියා දෙන්නේ. ඉතින් අපි ඔයගොල්ලන් කියනවා අන්න ඒ පැටර්න්ස් ගොඩක් අතරින් එක පැටර්න් එකක් අද ඔයාලට මේකේ කෙටි ක්‍රමයක් කියලා දෙන්න. හරි. අපි කෙලින්ම වැඩි කතා නැතුව යන් කෙටි ක්‍රමය මොකක්ද කියලා බලන්න. හරි. ඔන්න මෙහෙමයි ගැටලුව. එක්තරා තුන් දෙනෙක් ඉන්නවා. ඒ අපි හිතමුකෝ මිනිස්සු තුන් දෙනෙක් කියලා. එතකොට මේ මිනිස්සු තුන් දෙනා අපි දාගමු A B සහ R විදියට. හරි. එතකොට ඕකේ දෙනවා අපිට ওই තුන් දෙනාගෙන් දෙන්න කඩලා ජෝඩු කරලා දෙනවා. මෙන්න මේ ජෝඩුවේ වයස මෙන්න මෙච්චරයි මෙන්න මෙච්චරයි මෙන්න මෙච්චරයි කියලා. නමුත් තනි තනියෙන් දෙන්නේ නැහැ වයස මේගොල්ලන්ගේ වෙන වෙනම. එහෙම දීලා අපෙන් අහනවා මේකේ ඉන්න ඒ එක එක්කෙනාගේ වයස කීයද කියලා. එතකොට මේක හදන්න ක්‍රම දෙකක් තියෙන ප්‍රධාන ක්‍රම මම ක්‍රම දෙක කියා දෙන්නම්. එතකොට ඔයාලට ගැටලුවක් නැතුව ගානකට දාගන්න පුළුවන්. තප්පර ගානකින් ඔය සාස්ත්‍රිත ගැටලු. මෙහෙමයි කතන්දරය. අපි හිතමු මේකේ ඉන්න තුන් දෙනා තමයි අපි හිතමු මෙහෙම A සහ B සහ R කියලා. මේ තුන් දෙනා තමයි ඉන්නේ. එතකොට මේ තුන් දෙනාගේ වයස තමයි හොයන්න හම්බ වෙන්නේ. එතකොට අපිට මේ තුන් දෙනාගේ වයස අපිට දෙන්නේ නැහැ. පොඩ්ඩක් අපිට අඹරවල තමයි ගාන දෙන්නේ. ගාන දෙනකොට දෙන්නේ අපිට මුලින්ම දෙනවා A සහ B කියන දෙන්නගේ වයස. A සහ B කියන දෙන්නගේ වයස අපිට දෙනවා 72යි කියලා. එතකොට අපිට මේ දෙක ඇතුලේ මේ දෙන්නගේ වයස, ඒ කියන්නේ මේ වයස ඇතුලේ මේ දෙන්නගේ වයස බෙදලා තියෙන දේ කොහොමද කියලා දීලා නැහැ. මේ දෙන්නගේ වයස එකතුව තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ අපිට දෙනවා A සහ R ගේ වයස අවුරුදු 60යි කියලා. A සහ R ගේ වයස අවුරුදු 60යි කියලා දීලා තියෙනවා. දැන් ඔන්න කොටස් දෙකකට දීලා තියෙනවා. තවත් එක කොටසක් තියෙනවා B සහ R ගේ වයස. හරිද? B සහ R ගේ වයස අවුරුදු 68යි කියලා දීලා තියෙනවා. දැන් මේකෙදි කියනවා අපිට A ගේ වයස වෙනම හොයන්න, B ගේ වයස වෙනම හොයන්න, R ගේ වයස වෙනම හොයන්න කියලා. හරි. ඔය එක කරන්නේ කොහොමද? හරි. ඕක කරන්න ක්‍රම දෙකක් තියෙනවා. බලන්න එක ක්‍රමයක් මේක ගත්තොත් එහෙම අපිට බලනවා මේක කොටස් දෙකකට කඩා ගන්න. කොටස් දෙකකට කඩා ගන්න. දැන් අපි හිතමු මෙතන ගත්තොත් එහෙම මෙතන ඉන්නවා A මෙතනත් ඉන්නවා A. ඊට පස්සේ මෙතන ගත්තොත් මෙතනත් ඉන්නවා A මෙතනත් ඉන්නවා R ඉන්නේ. එතකොට මේකේ ඉන්නේ A B R කියලා තුන් දෙනානේ. එතකොට මේ හැම සමීකරණයක්ම එහෙම නැත්නම් හැම සමීකරණ දෙකක්ම ගත්තොත් එහෙම ඒ සමීකරණ දෙකේ එක්කෙනෙක් දෙසරයක් ඉන්නවා. එක්කෙනෙක් දෙසරයක් ඉන්නවා. දැන් මේ දෙක ගත්තොත් එහෙම බලන්න A මෙතනත් ඉන්නවා A මෙතනත් ඉන්නවා. B R එක ඉන්නේ නේ. A දෙපාරක් ඉන්නවා. B ඉන්නවා එක පාරක් R ඉන්නවා එක පාරක්. ඊට පස්සේ එහෙම නැතුව මේක ගත්තොත් එහෙම මේකෙදි R ඉන්නවා දෙපාරක්. මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා AB එක පාර ගන්න ඉන්නේ. A මෙතන B මෙතන. එහෙම ඉන්නේ. ඊට පස්සේ අපි අනිත් ක්‍රමයට ගත්තොත් අර සංකර සංයෝජන වල වගේ මේවා ගලපන්න පුළුවන් ක්‍රම වේද. මේ ක්‍රම දෙකක් එහෙම නැත්නම් මේ දෙකක් ගලපන්න පුළුවන්. හරි. එතන ගත්තොත් එහෙනම් A ඉන්නවා එක පාරක්. ඒ වගේම B මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා B. එයා දෙපාරක් ඉන්නවා. A සහ R තනි පාර ගන්න ඉන්නේ. හරිද? එතකොට මෙහෙමයි කතන්දරේ. ඕක මම කියා දෙන්න අපි කියා දෙනකොට පන්ති වල තියරියත් එක්කම කියා දෙන්නේ. තියරියත් එක්කම කියා දෙන්න මම මේක මෙහෙන් දා ගන්නම්. පොඩියට A ධන B සමානයි 72යි. ඊට පස්සේ A ධන R සමානයි 60යි. ඊට පස්සේ B ධන R සමානයි 68යි කියලා ඔබ දාගමු. මෙතන අපි බෝඩ් එකේ ඉඩ හොනින්ද මේක පොඩ්ඩක් මකා ගමු. හරි. දැන් ඔන්න ඔය කතන්දර තමයි මෙතනින් මම ලියාගත්තා. එතකොට මේක ගන්න ක්‍රම දෙකක් තියෙනවා. අපි පන්තියේදී කියා දෙනකොට තියරියත් එක්කම කියා දෙන්නේ. කෙටි ක්‍රමය අමතක වුණොත් ඔයාලට නැත්තම් එහෙම වැඩි බහල් වෙනවා. තියරිය දන්නවනම් ඔයාලට කෙලින්ම කෙටි ක්‍රමය අමතක වුණා නම් අමතක වුණ තැන ටක් ගාලා මතක් කරගන්න පුළුවන්. හරි. මේකෙදි මෙහෙමයි අපි ගන්නේ සාමාන්‍ය ක්‍රමයෙන් ගන්නකොට අපි මේක සමීකරණයක් විදිහට හදා ගන්නවා. අපි මේ දෙන්නව ගත්තා කියලා හිතන්නකෝ. මේ දෙන්නව ගත්තොත් එහෙම අපි මේ දෙන්නව එකතු කරලා ගන්නවා. ඒ කියන්නේ A ධන B සමාන 72 කියන මෙන්න මේක එකතු කරනවා කාටද? ඊගාව සමීකරණයට. A ධන R සමානයි 60 කියන එකට එකතු කරනවා. හරිද? මේක එකතු කරාට පස්සේ මොකද්ද වෙන්නේ? මෙතන මේ දෙන්න එකතු කරනකොට මෙතනත් ඉන්නවා A මෙතනත් ඉන්නවා. එහෙනම් A දෙපාරක් ඇවිල්ලා එනවා. එහෙනම් අපි ගන්නවා එක 2A කියලා. 2A. ඊට පස්සේ අනිත් ඒවා ඔක්කොම එකපාර තියෙන්නේ. B මෙතන විතරයි B R මෙතන විතරයි තියෙන්නේ. හරිද? එතකොට මේ දෙන්න තනි පාර ගන්න ඉන්නේ. එතකොට ධන ඔක්කොම එකතු වීමක් තියෙන්නේ මෙතන. වෙනස් වෙන්නේ නැහැ ලකුණ. එහෙනම් මෙතන තියෙන B මෙතෙන්ට ගන්නවා. එයාට තව කවුරුත් එකතු වෙන්නේ නැති හින්දා B තනි කෙනෙක් විදියට ඉන්නේ. Rත් එහෙමම තමයි. Rත් ගත්තා. එතකොට මේ ටික එකතු කරලා ගත්තට පස්සේ අපිට ආවා මෙතන A දෙකක් තියෙන හින්දා 2A. ඊට B ඉන්නේ එතන විතරයි. එහෙනම් එයා එතනට ගත්තා. R ඉන්නේ මෙතන විතරයි. එයා එතනට ගත්තා. ඒක තෝරලා ගත්තා පස්සේ. ඊට පස්සේ මොකද ගන්නේ? මේ දෙකත් එකතු වෙනවා. මේ දෙකත් එකතු වෙනවා. මේ දෙක එකතු වුණාන් පස්සේ අපිට එනවා 132යි නේ. ඔව් 132යි කියලා. ඔන්න ඔහොම එනවා. හරිද? 132යි කියලා. right. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් අපි දන්නවා මේ සමීකරණ දෙකේම එකතුව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට
132ක් ඇවිල්ලා තියෙනවා සම්පූර්ණ එකතුව මේ මෙන්න මේ දෙන්නගේ එකතුව ඒ වගේම මෙන්න මෙතන මේ තියෙන විචල්යන් වල එකතුව මෙන්න මෙතන තියෙනවා හරිද right මේකෙන් විතරක් අපිට ගන්න බෑ මේක එහෙනම් එතනදී ගන්න ඕන අපි මේ අනිත් ඉතුරු වෙච්ච එක්කෙනත් ගන්න ඕනේ ඇයි ඒ අපිට මෙතනදී මේ එක්කෙනෙක් තනි කර ගන්න වෙනවා එක්ක A එක්ක B එක්ක R ඔය තුන් දෙනාගෙන් එකෙක් අනිවාර්යෙන් තනි කර ගන්න වෙන හින්දා බලන්න මෙතන B තියෙනවා මෙතන R තියෙනවා මෙතනත් B තියෙනවා මෙතනත් R තියෙනවා ඒ කියන්නේ BR මේ දෙකෙන්ම අඩු කරලා ගත්තොත් ඒ කියන්නේ මේ සමීකරණේ BR තියෙනවා මෙතනත් BR තියෙන හින්දා මේ සමීකරණයෙන් මෙන්න මේ සමීකරණය අඩු කරා නම් මෙතන තියෙන BR ට මෙතන තියෙන BR අයින් වෙනවනේ එහෙම වුණා නම් අපිට එන්නේ 2A තමයි එන්නේ එතකොට එතන මෙතන නිත්‍රි ගාන දෙකෙන් බෙදලා වැඩේ කොට දාගන්න පුළුවන් අපි බලමු කරලා එහෙම හරිද මේක මෙහෙම අයින් කරගමුකෝ right දැන් මේකෙන් මේක අඩු කරනවා අපි හිතමු මේක 1 කියලා මේක 2 කියලා හිතන්නකෝ මේ දෙවෙනි සමීකරණය කියලා එහෙනම් මොකද ගන්න එකෙන් අඩු කරනවා 2 ඔන්න ඕක කරන්න එතකොට අඩු කරාට පස්සේ මොකද වෙන්නේ මම මේක ලියන්න පොඩියට ඕන 2A ධන B ධන R වලින් අඩු කරනවා සමානයි 32 කියන එකෙන් අඩු කරලා ගන්න මොකද්ද මෙතන තියෙන එක B ධන R සමානයි 68 කියන එක අඩු කරලා ගන්න 132 නේ අඩු කරලා ගත්තම බලන්න මේකට මේක අයින් වෙනව නේද ඒකට ඒක අයින් වෙනවා එතකොට මේ සමාන ලකුණෙන් එහා පැත්තේ ඉතුරු වෙන්නේ කවුද මේ 2A කියන එක කෙනා විතරයි සමාන ලකුණෙන් එහා පැත්තේ ඉතුරු වෙන්නේ හරි එහෙනම් ඒක මම එහෙම ලියා ගන්නවා 2A ඊට සමාන ලකුණ මෙහා පැත්තේ තේ දෙයෙන් වෙනවා එහෙනම් 132 68ක් අඩු වෙනවා නේද 132 68ක් අඩු වෙනවා එතකොට කීයද මෙතන 4යි 14 කියන්නේ 12න් 6ක් 6යි 64යි සමාන ලකුණ මෙහා පැත්තේ 64 එනවා සමාන ලකුණෙන් මෙහා පැත්තේ 2A එනවා ඒ කියන්නේ මෙතන තියෙන්නේ දෙන්නෙක් සමාන වෙනවලු 64ට එහෙනම් දෙන්නෙක් සමාන වෙනවා එක්කෙනෙක් කොච්චරද කියලා බලන්න අපි මොකද ගන්නෙ මේ පැත්තේ 2 අයින් කරගත්තා නම් මෙයා තනි වෙනවනේ එහෙනම් මේ පැත්ත බෙදනවා දෙකෙන් බෙදුවා මේ පැත්තත් එහෙනම් දෙකෙන් බෙදන සාමාන්‍ය සමාන ලකුණෙන් එහා පැත්තට එකක් දෙනවා නම් මෙහා පැත්තට දෙක දෙන්නම ඕනේ ඒක නිසා කැපුවා ඒ තනි වුණා හරිද ඊට පස්සේ එහෙනම් සමාන ලකුණ මෙහා පැත්තේ A ආවා ඊට පස්සේ මේක දෙකෙන් බෙදුනන් පස්සේ 64 කියන්නේ 32යි විදියට එනවා ඔන්න 32යි එහෙනම් අපි හොයාගත්තා මෙතන එක්කෙනෙක්ගේ වයසක් A ගේ වයස හොයාගත්තා A ගේ වයස කීයද 32යි හරිද 32යි එතකොට බලන්න දැන් එක්කෙනෙක්ගේ වයස මෙතන හොයාගන්න පුළුවන් නම් හොයාගත්තා නම් අපිට පුළුවන් අනිත් කට්ටියගේ වයස ගේමක්ම නැතුව හොයාගන්න හරිද එතකොට අපිට දුන්න මෙතන A ධන B සමානයි 72යි කියන්නේ 72 ඒ කියන්නේ මේ 72 හැදලා තියෙන්නේ A ගේ B ගේ වයස වල එකතුවෙන් හැදලා තියෙන්නේ එහෙනම් දැන් අපි හොයාගත්ත A 32යි කියලා එහෙනම් A ගේ වයස 32ක් කියලා දාමු දැන් ඒ හොයාගත්තානේ 32යි දැන් බලන්න 32 ධන B තමයි 72 වෙන්නේ එහෙනම් B කොච්චරද කියලා හොයාගන්න මෙයාව යවනවා මේ පැත්තට. ඒ කියන්නේ 72න් 32ක් අඩු කරනවා. එහෙනම් B ට එනවා 72න් 32ක් අඩු කරාට පස්සේ අපිට කීයද 40යි කියලා. B ට 40යි කියලා එනවා. හරි නේද? B ට 40යි කියලා එනවා. දැන් ඔන්න B දන්නවා. දැන් A හොයාගත්ත 32යි අපි මෙතනින් හොයාගත්ත B ගේ වයස 40යි කියලා. හරි 40යි කියලා හොයාගත්තා. ඊට පස්සේ අපිට කවුද ඉන්නේ? R ඉන්නේ. දැන් R ගේ මෙතන තියෙනවා R ගේ A ධන R සමානයි 60යි. හරිද? A ධන R සමානයි 60යි. දැන් මේක මම මෙහෙන් අයින් කරගන්න. ලියාගෙන තියෙන එක අපි අයින් කරගමු එතනින්. ටික ඕන නැති හින්දා. හරිද? A ධන R සමානයි A ධන R සමානයි 60යිනේ. එතකොට අපි දන්නේ R දන්නේ නැහැ. A දන්නවා හැබැයි. A කීයද? 32. එහෙනම් 32 ධන R කියන්නේ ඒත් 60යි නේද? එහෙනම් මොකද වෙන්නේ? R අඩු R ගේ වයස හොයාගන්න 60න් 32ක් අඩු කරලා ගන්න. හරි 60න් 32ක් අඩු කරාම R සමාන වෙනවා කීයද 28කට 28ට එහෙනම් අපිට ඕනි 3 දෙනා අපි හොයාගත්තා දැන් ඔන්න R වලගේ 28යි ඔන්න 3 දෙනාම අපි හොයාගත්තා දැන් ගැටලුවක් නැහැ A දන්නවා B දන්නවා R උත් දන්නවා හරිද ඔයාලට ඕන නම් මේක දාලා බලන්න පුළුවන් දැන් A B සමාන 72යි එන්නේ A කියන්නේ මෙයා B කියන්නේ මෙයා නම් මේ දෙන්න එකතු කරලා එනවා 72 32යි 40යි 72 එනවා ඊට පස්සේ AR සමාන 60යි A 32යි R සමාන 28යි 32 ධන 28 60 වෙන්න ඕනේ. හරි එනවනේ. එහෙනම් බලන්න. B R සමාන 68යි. B කීයද? B 40යි. R කියන්නේ 28යි. 40යි 50යි 60යි 68යි. හරියට වෙනවා. ඔය එක ක්‍රමයක්. ඕකේ තියෙන තවත් ක්‍රමයක්. හරිද? ඕකේ තියෙන තවත් ක්‍රමයක්. ඒකත් බලමු කොහොමද වෙන්නේ කියලා. හරි? ඒකත් අපි ඒක කෙටි මීට වඩා මේ ක්‍රමයට වඩා. හැබැයි මේක දැනගෙන ඉන්න එකේ ඔයාට ඒකේ මොකක් හරි පොඩ්ඩක් ගැස්සුනොත් මේ වැඩේ කොට දාගන්න පුළුවන් මේක. හරි? right.
දැන් බලන්න මෙන්න මේකේ අපි මෙහෙම දුන්නාට පස්සේ අපි කරන්නේ මොකද්ද? මෙතන තියෙන විචල්යන් 3යිනේ. එහෙනම් අපි මෙන්න මේ තුන එකතු කරලා ගන්නවා. මේ තුන එකතු කරලා ගන්නවා. කීයද එකතු කරන්නේ? 72 60 68. 2යි 8යි 10යි 6යි 6යි 12යි 200යි. හරිනේ. 6යි 12යි මෙතන 7යි අතරින් ආපු එකයි 200ක් වෙනවා. අවුලක් නැහැ. එහෙනම් ඔන්න මේ තුන් දෙනාගේ එකතුව අපි දෙනවා 200යි කියලා. ඒ කියන්නේ මේ ප්‍රකාශන තුනේම එකතුව. ඊට පස්සේ මොකද කරන්නේ? අපි බලමු මේ ප්‍රකාශනයක් හැදිලා තියෙන්නේ අවයව කීයකින්ද කියලා. අවයව දෙක ගන්න හැදිලා තියෙන්නේ. දෙක ගන්න. එහෙනම් මේක අපි බෙදනවා දෙකෙන්. 200 අපි දෙකෙන් බෙදනවා අපිට එන උත්තරේ 100යි කියලා. උත්තරේ 100යි. හරි. ඒ කියන්නේ මෙතන තුන් දෙනෙක් ඉඳලා හරි තුන් දෙනෙක් ඉඳලා මෙතන දෙන්න එහෙම නැත්නම් එක මේ දෙන්නෙක් විතරයි මෙතන ගන්න තියෙන්නේ. ඒතකොට දෙන්නෙක් විතරක් අරගෙන මේ ගාන හදනකොට අපිට යම්කිසි වයසක් දීලා තියෙනවා. එතකොට තව එක්කෙනෙක්ගේ අඩුයි. ඒතකොට අඩු එක්කෙනාගේ වයස කියන්නේ මේ 100 කියන එකෙන් මෙතන වයස් ප්‍රමාණය අඩු කරාට පස්සේ එනාගේ. එහෙනම් අපි බලමු. ඔන්න අපිට ආවා මේ තුන් දෙනාගේ වයස එකතු 100යි කියලා. තුන් දෙනාගේ වයස එකතු 100යි. මෙතන තියෙනවා A වලයි B වලයි වයස එකතු 72යි කියලා. එහෙනම් 72යි A ධන B සමාන 72යි. මෙතන නැත්තේ කවුද? මෙතන නැත්තේ R. R හොයන්න මොකද කරන්නේ? මේ දෙන්නගේ වයස තියෙනවා 72යි කියලා. ඒ කියන්නේ මේ තුන් දෙනාගේ වයස එකතු වුණාම 100ක් වෙන්න ඕනේ. 100ක් වෙන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? 72ක් තියෙනවා. දන්නේ නැත්තේ R. R හොයාගන්න පුළුවන්. 100න් අඩු කරන 72ක්. අපිට කෙලින්ම 28යි කියලා. R ගේ අගේ කීයද එහෙනම්? ඕන්න ආව R ගේ අගේ 28යි කියලා. හරිද? මෙතනත් බලමුකෝ. AR සමානයි 60යි. අපි කැපිටල් එක සිම්බල් ලියමුකෝ. A ධන R සමානයි 60යි කියලා තියෙනවා. හරිද? එතකොට මෙතන නැත්තේ කවුද? නැත්තේ B. එහෙනම් මේ තුන් දෙනාගේ වයස එකතු අපිට එන්න ඕනේ කීයද? 100ක්. එහෙනම් 100ක් එන්න ඕනේ තැන 60යි තියෙන්නේ. බැලුවට පේනවා. තව 100ට කීයක් අඩුද කියලා. එහෙනම් 100න් 60ක් අඩු කරාට පස්සේ අපිට එන උත්තරේ 40යි කියලා. ඒ 40 එන්නේ මෙතන නැති කෙනාගේ වයස. ඒ කියන්නේ බලන්න AR තියෙනවා මෙතන නැත්තේ B. B නෑ. එහෙනම් B ගේ වයස අපිට ආව 40යි කියලා. අවුලක් නැහැනේ. හරි. එහෙනම් බලන්න ඊගාවට. ඊගාවට දැන් B ධන R. හරිද? B ධන R සමානයි 68යි. 68යි. එහෙනම් මෙතන නැත්තේ කවුද? A. මෙතන නැත්තේ A. එහෙනම් A ගේ වයස අපි ගන්න මොකද්ද කරන්නේ? අපිට පුළුවන් A ගේ වයස ගන්න නම් මේ තුන් දෙනාගේම වයස එකතුව 100යි කියලා තියෙනවා මෙතන. හැබැයි මෙතන ඉන්න දෙන්නයි. එහෙනම් එක්කෙනෙක් අඩුයි. එහෙනම් මේකේ තියෙන්නේ දෙන්නෙක්ගේ වයස විතරයි. 100ට එනකන් අඩු එක්කෙනාගේ වයස හොයාගන්න. අපි 100න් අඩු කරනවා මෙන්න මෙතනගේ. ඒතකොට මෙතන නැති එක්කෙනාගේ වයස එනවා. එහෙනම් 68යි කියන්නේ 70යි 32යි. 32යි. එහෙනම් මෙතන නැත්තේ කවුද? B තියෙනවා R තියෙනවා නැත්තේ A. එහෙනම් A ගේ වයස සමානයි 32යි. මෙතන ආයේ කවුද? මේ ඊතලේ ගහලාගත්ත අපි R ගේ වයස. ඕන රයිට්. ඔන්න ඔය කෙටි ක්‍රමයටත් මෙන්න මේ වගේ ගැටලු හදාගන්න පුළුවන්. රයිට්. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. හරි තේරුණා. නැත්නම් ආයෙ පාරක් බලන්න. ඒතකොට බොහොම සරලව මේක ගන්න පුළුවන්. හරි ඔන්න ඔය වගේ කෙටි ක්‍රම ඉගෙන ගන්න ඩොට් මාකයිගේ YouTube channel එකට දෙන්න. නැත්නම් ඔයා මොකක් හරි විභාගයකට පෙනී ඉන්නවා නම් ඒකට අදාළ පාඩම් ටික ගන්න පුළුවන්. ඔයාලට පහත තියෙන 077 400 0199 කියන WhatsApp නම්බර් එකට ඔයා ලියන්න ඉන්න විභාගය මොකක්ද කියලා WhatsApp message එකක් දාන්න. එතකොට ඒකට අදාළ සම්පූර්ණ පාඩම් විස්තර ගන්නත් පුළුවන්. එහෙනම් අපි තවත් දවසක හම්බෙමු. මම ගයන් තර්ක බණ්ඩාර .mark IQ YouTube channel එක වෙනුවෙන්. හැමෝටම සුබ දවසක්.